වර්ග කීපයක් පළවෙනියෙන් ගත්තොත් එහෙම මේ ප්‍රෝ පොලිසරේ හයි ස්පීඩ් අඟල් 20 පොලිසරයක් මේක මේ ප්‍රෝ පොලිසරේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ අඟල් 20 බෆින් පෑඩ් එකක් දාන්න පුළුවන් මේ මැෂින් එකෙන් වැක්ස් කරන්න කාඩිනල් ගන්න වගේ වැඩ දෙක තුනක් මේ මැෂින් එකෙන් කරගන්න පුළුවන් ඊට අමතරව අපි ගෙනල්ලා තියෙනවා ප්‍රෝ පොලිසරයක් මේක ඇවිල්ලා ගොඩක් විශේෂ ප්‍රෝ පොලිසරයක් හේතුව ඇවිල්ලා මේකේ මෙන්න මේ වගේ බරක් දාලා අපිට ෆ්ලෝ එකේ ෆ්ලෝ එකට දෙන කර්ෂණය එඩ්ජස්ට් කර ගැනීමේ හැකියාවක් තියෙනවා එතකොට ගොඩක් රෆ් තියෙන පොළොවක වුණත් බැඳිලා තියෙන පාසි ඕනම දෙයක් ඉතා ඉක්මනින් ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ ටැංකියට අපිට ඕනනම් කිමිකල් එකක් දාලා මෙන්න මේ විදිහට ප්‍රෝ පොලිසරේ ඇතුලෙන් මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් දාලා පාවිච්චි කරන්නත් පුළුවන් මේ බ්‍රෂ් එකෙන් මේක ගොඩක් හાર્ඩ් බ්‍රෂ් එකක් ඊට අමතරව මේ ප්‍රෝ පොලිසරෙන් කරන්න පුළුවන් ෆ්ලෝ එකේ වැක්ස් ගන්න පුළුවන් කාඩිනල් ගන්න පුළුවන් ෆ්ලෝ එක හොඳට ස්මූත් වොෂ් කර ගැනීමේ හැකියාව තියෙනවා මේ විදිහට බෆින් පෑඩ් එකක් මේකටත් පාවිච්චි කරන්න පුළුවන් ඊට අමතරව මේ ප්‍රෝ පොලිසරෙන් කරන්න පුළුවන් කොන්ක්‍රීට් කට් ඇන්ඩ් පොලිෂ් වලට භාවිතා කරන මෙන්න මේ වගේ රෙසින් පෑඩ් දාලා මේ වගේ බර ඇඩ්ජස්ට් කරලා අපිට කොන්ක්‍රීට් එක පොලිෂ් කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ පොලිසරේ ඊට අමතරව අපි බලමු මෙන්න මේ පොලිසරේ මේකත් අඟල් 18 පොලිසරයක් මේකෙත් පුළුවන් අපිට කිමිකල් එකක් දාලා මෙන්න මේ වගේ හાર્ඩ් බ්‍රෂ් එකකින් ෆ්ලෝ එක සෝදා ගැනීමේ හැකියාව තියෙනවා ඊට අමතරව මේ පොලිසරෙන් පුළුවන් බෆ් කිරීමේ හැකියාව තියෙනවා කාඩිනල් ගෑමේ හැකියාව තියෙනවා මේ පොලිසර් වර්ග තුනක් අපි ළඟ දැනට තියෙනවා වර්ග තුනෙන්ම ඊට අමතරව අපේ ඇවිල්ලා තියෙනවා අලුත්ම ස්ටොක් එකෙන් ඇවිල්ලා තියෙනවා ෆ්ලෝ ග්‍රයින්ඩින් මැෂින් එක මේ ෆ්ලෝ ග්‍රයින්ඩින් මැෂින් එකට මෙන්න මේ වගේ තලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ තල තියෙනවා 16 ඉඳලා අපේ 120ට යනකම් තල වර්ග තියෙනවා ඒ වගේ ඒට අමතරව මේකේ මෙන්න මේ විදිහේ රෙසින් පෑඩ් පාවිච්චි කරලා කොන්ක්‍රීට් එක දාලා පොලිෂ් කර ගැනීමේ හැකියාව තියෙනවා ඔබගේ අවශ්‍යතාවය පරිදි ඕන මැෂින් එකක් දැම්ම වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා 0.74යි RC11 7530 නම්බරයට හෝ 0.74යි 7532 කියන නම්බරයට කෝල් එකක් දීලා දැන්ම ඔබේ ඇණවුම වෙන් කරගන්න